හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා Headspace YouTube channel එකට. Psychology, child psychology, mental health මේ දේවල් ගැන උනන්දු වෙන හැමෝම අපේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් අපි subscribe කරන්න, ඒ වගේම bell icon එකත් click කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. පසුගිය අවුරුදු 15 තුල සිදු ශීඝ්‍ර තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමග වර්තමානයේ දෙමව්පියන් සහ දරුවන් අතර අභියෝග රාශියකට මුහුණ දීමට සිදු වී තිබෙනවා. මේ අභියෝග අතර ඇඩික්ෂන් ප්‍රධාන තැනක් අරන් තියෙනවා. ඒ අතරින් ෆෝන් ඇඩික්ෂන් සුවිශේෂයි. මේ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද? දැන් මේක ගැන කතා කරනකොට ඇත්තටම අපිට බලන්න තියෙනවා මේ තොරතුරු තාක්ෂණය ගෝලීයකරණය සියලු දේ බලපාලා තියෙනවා මේ තත්වයට. විශේෂයෙන්ම අපි දන්නවා 1900 ඉඳන් 1960 වෙනකන් අපි හඳුන්වන්නේ මෙකැනිකල් ඒරා එක කාර්මික යුගයක්. ඊට පස්සේ අපි දන්නවා 1960 වෙනකොට ඒක වෙනස් ආරකට ගන්නවා. ඒක ගන්න 1960 ඉඳන් 1980 වෙනකන් ඉලෙක්ට්‍රොනික ඒරා එක. ඉතින් ඉලෙක්ට්‍රොනික ඒරා 1980 වාගේ ඉඳගෙන 1990 ඒ වගේ වෙනකොට ඒක ඩිජිටල් ඒරා එකකට මාරු වෙනවා. අතරම 2000 පස්සේ අපිට තියෙන ස්මාර්ට් ඒරා එකක්. ඔබ දන්න වර්තමානයේ ඉන්නකොට අපි ඉන්නේ AI ඒරා එකක. එතකොට අපිට හිතා ගන්න බැරි වේගයකින් තාක්ෂණය වෙනස් වෙනවා. තාක්ෂණය වෙනස් වීම එක්ක අපි අපගේ අදහස් සිතුම් පැතුම් ආකල්ප අදහස් ඒ ඔක්කොම වෙනස් වෙනවා. මේ තාක්ෂණය සමහර වෙලාවට අපගේ දරුවනුයි දෙමව්පියෝ අතර අඳුරගන්න බැරි හඳුනාගත නොහැකි තත්ත්වයන් වලට පත් වෙනවා. දැන් ස්ක්‍රීන් ඇඩික්ෂන් කිව්ව ගමන්ම ඒක ඇවිල්ලා චර්යාමය අබ්බැහිවීමක්. දැන් අපිට තියෙන අබ්බැහිවීම් වර්ග දෙකක්. එකක් තමයි සබ්ස්ටන්ස් ඇබියුස් නැත්නම් ද්‍රව්‍යාත්මක අබ්බැහිවීම. දෙවෙනි එක තමයි චර්යාත්මක අබ්බැහිවීම. නැත්නම් ඉන්ට්‍රා කෙමිකල් ඩිපෙන්ඩර්ස්ලා නැත්නම් එක්ස්ට්‍රා කෙමිකල් ඩිපෙන්ඩර්ස්. ඒතකොට මේ දෙකෙන් අපිට දැනට තාම දන්නේ අපිට අපේ සමාජයට මොන වගේ තත්වයක්ද අත් වෙන්නේ මේ චර්යාමය අබ්බැහිවීම. අපි එකක් දන්නවා. දැන් චර්යාමය අබ්බැහිවීමක් තමයි ගැම්බ්ලින් ඇඩික්ෂන්, ගේම් ඇඩික්ෂන්. දැන් ඔයගොල්ලෝ දන්නවා ඒ කාලේ අපේ රටේ මිනිස්සු බූරු ගහනවා. අවුව වැස්ස මුකුත් බලන්නේ නැහැ. මලගයක් ඇහුනොත් කිලෝමීටර ගණන් පත්තරෙන් මලගේ බලලා මලගේ තියෙන්නේ කොහෙද කියලා පත්තරෙන් බලලා ඒ තැනට බූරු ගහන්න යනවා. නැත්නම් අපි දන්නවා රේස් බයි රේස් දානවා. රේස් අස්සය අල්ලනවා. ඒව ඔක්කොම අපි කියන්නේ චර්යාමය අබ්බැහිවීම කියලා. ඉතින් ස්ක්‍රීන් ඇඩික්ෂන් උත් චර්යාමය අබ්බැහිවීම. මේ චර්යාමය අබ්බැහිවීමට බාහිරින් රසායනික ගත කිරීම ශරීරයට කරන්නේ නැහැ. කරන්නේ නැතුව හැබැයි මේ අබ්බැහිවීම පුරුද්දක් ලෙස දිගු කාලින පුරුද්දක් ලෙස ගියාට පස්සේ අබ්බැහිවීමක් ඇති වෙනවා. ඒ අබ්බැහිවීම තමයි ඔය ස්ක්‍රීන් ඇඩික්ෂන් කියලා කියන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා මොබයිල් ෆෝන් එක, ඒ වගේම කම්පියුටර් එක, ඒ වගේම ටැබ්ලට් එක, ඒ වගේම තවත් අලුත් ඒවායි ඒ සියලු දේත් එක්ක දරුවන් වැඩි කාලයක් ඒකත් එක්ක හැසිරීමට, ඒකත් එක්ක ජීවත් වීමට පුරුදු වීම අපි කියනවා අබ්බැහිවීමක් ඇති කරන්න පුළුවන් තත්වයක් කියලා. අපි මොහොතකට හිතමු දරුවෙක් ස්ක්‍රීන් ඇඩික්ෂන් වලට අධික ලෙස යොමු වී තිබෙනවා කියලා. එහෙම අවස්ථාවන් වලදී ඒ දරුවා අත්දකින දේවල් මොනවාද? දැන් මේමයි අබ්බැහිවීමක් කියන්නේ සාමාන්‍ය තත්වයක් නෙවෙයි. අබ්බැහිවීමක් කියන්නේ සාමාන්‍ය දැන් අපි ෆෝන් එකක් පාවිච්චි කරනවා කියන්නේ අබ්බැහිවීමක් නෙවෙයි. ෆෝන් එකක් පාවිච්චි කරන්න පුළුවන් ඕන ළමයෙකුට. නමුත් අබ්බැහිවීමේ ලක්ෂණ ගණනාවක් තිබෙනවා. ඒ ලක්ෂණ අතුරින් 80%කට වැඩිය තියෙනවා නම් අපි කියනවා එයා මේකට අබ්බැහි වෙලා කියලා. උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ එයාට ඒක භාවිතා කිරීමෙන් තොරව ජීවත් වීමේදී අපහසුතාවයක් දැනෙනවා, අපහසුතාවය පෙන්නනවා. විශේෂයෙන්ම පාසල් යන්නේ නැහැ, පාඩම් කරන්නේ නැහැ, නිදිය ගන්න නැහැ. එතකොට අපිට තේරෙනවා එයා ඒක නෑ හැබැයි ෆෝන් එකට වැඩි ලැබියාවක් දක්වනවා. අනිත් එක තමයි අපිට තේරෙනවා නම් එයා කෑම ගන්න නැහැ, කෑම රුචිකත්වයක් නැහැ, කෑම ගන්න උනන්දුවක් නැහැ, කෑම කන්න උනන්දුවක් නැහැ. විශේෂයෙන්ම වෙලාවට නිදියන්නේ නැහැ. අන්න ඒකත් අපිට තියෙනවා මේකේ තියෙන තත්වයක් විදියට. තව අලුතෙන්ම මට දැනගන්න හම්බුන දේ තමයි ස්ක්‍රීන් ඇඩික්ෂන් එක්ක වැඩ කරනකොට මට හම්බෙලා තියෙන දේ තමයි ඒගොල්ලෝ වතුර පාවිච්චි කරන්නේ නැහැ. වතුර පාවිච්චි කරන්නේ නැහැ කිව්වම බීමට වතුර පාවිච්චි කරන්නේ නැහැ. නානවා අඩුයි, ඇඟ හොදනවා අඩුයි, මූණ හොදනවා අඩුයි. වතුර භාවිතය අඩු කරනවා. අනිත් එක සම්බන්ධතා. මව එක්ක තියෙන සම්බන්ධතාව, තාත්තා එක්ක තියෙන සම්බන්ධතාව, ගෙදර අනිත් අයත් එක්ක තියෙන සම්බන්ධතාවය, වටපිට ළමයි එක්ක තියෙන සම්බන්ධතාවය සියලු දේ අඩු වෙලා වැඩිම සම්බන්ධතාවයක්
ඇති කරගන්නවා අපි කියන මොබයිල් ෆෝන් එක හරි ඉන්ටර්නෙට් එක හරි ඒ වගේ හරහා. දැන් මොබයිල් ෆෝන් එකේ තියෙනවා මොනවද තියෙන්නේ ගේම්ස් තියෙනවා වීඩියෝ ගේම්ස් තියෙනවා ඒ වගේම ඉන්ටර්නෙට් එකේ දේවල් තියෙනවා YouTube එක තියෙනවා ඒ වගේ හරහා ඒගොල්ලෝ ඒකත් එක්ක ජීවත් වෙන්න උත්සාහ දැරීම තමයි පළවෙනියෙන් පටන් ගන්න. හැබැයි මේක නොකොඩවා. ඔහුට මේක නැතිව ඉන්න බැරි තත්වයකදී අපි කියනවා ඔහු ඇබ්බැහි වෙලා. අපි දැන් කතා කරා ස්ක්‍රීන් ඇඩික්ෂන් නිසා දරුවෙකුට සිදුවන කායික බලපෑම් මොනවද කියලා. ඒ වගේම අපි දැන් දැනගන්න කැමති දරුවෙකුට සිදුවන මානසික බලපෑම් සහ දරුවාගේ හැඟීම් වලට වන බලපෑම් මොන වගේද කියලා. මම හිතන්නේ හොඳ ප්‍රශ්නයක් ඔයා අහන්නේ. දැන් අපේ චර්යාත්මක පුරුද්දක් තුළින් චර්යාවට බලපෑම් ඇති වෙනවා. ඒව තමයි මම ඉස්සෙල්ලා කිව්වේ නිදිය ගන්න එක, නාන එක, සම්බන්ධතා පවත්වන එක, පාසල් නොයන එක, පාසලට යන්න අකමැත්ත, පාඩම් කරන්න නැති එක. ඒ කියන්නේ එදිනදා ජීවිතයේ ඔහුගේ කාර්යයන් වලින්, ඔහු නියැලෙන්න ඕන දේවල් වලින් දරුවෙක් සාමාන්‍යයෙන් දෛනිකව නියැලී සිටිය යුතු දේවල් ටිකක් තියෙනවානේ. ඒ ටිකෙන් එයා මඟ හරිනවා. දැන් නිදිය ගැනීම කියන්නකොද? නිදිය ගන්න එක පැය 3කට 4කට එයා සීමා කරගන්න. ඒක තමයි අපිට කියන්නේ චර්යාත්මක පේන දේවල්. නමුත් මේවා ඇති වෙන්නේ බලපානවා එයාගේ මානසික තත්ත්වය සහ ඔය ඇහුවා වගේම හැඟීම් වල තත්ත්වය. ඉතින් මේ අපි මානසිකව ගත්තොත් ඒක මොනවද වෙන්නේ? ඩොපමීන්, සෙරොටොනින් කියන හෝමෝන් වල අසමතුලිතතාවයක් ඇති වෙනවා. ඊළඟට ෆ්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකේ ප්‍රශ්න ඇති වෙනවා. තීරණ ගැනීමේ, විනිශ්චය කිරීමේ, තෝරා ගැනීමේ ප්‍රශ්න ඇති වෙනවා. දැන් ඒව දිගු කාලීනව බලපාන ප්‍රශ්න. දිගු කාලීනව මුළු ජීවිතේටම බලපානවා. ඒ වගේ මොළයට වෙන තත්ත්වයන්. ඒ වගේම හැඟීමට මොනවද දෙන්නේ? ඉතා ආවේගශීලී. ප්‍රශ්නයක් අහන්න බෑ. දරා ගැනීමේ හැකියාව නැහැ. ඉවසීමක් නැහැ. ඉවසීමක් නැහැ කියන්නේ දෙයක් අත්පත් කරගන්නකම් ඔහුට වෙලාවක් ඉන්න නැහැ. අනිත් එක තමයි ප්‍රධානම වෙන දේ තමයි මොළයට අධික උත්තේජනයක් ඇති කරනවා. ඒ කියන්නේ හැම වෙලාවෙම ආස්වාදයක්, සතුටක්, ප්‍රීතියක් ගෙනල්ලා දෙන විදිහට තමයි ඒ අපේ ෆෝන් වල තියෙන ගේම්ස් හදලා තියෙන්නේ. හැම වෙලාවෙම රිවෝඩ්ස් තියෙනවා, කමෙන්ට්ස් තියෙනවා. ඒ වගේම එයාට උද්වේගයක්, උද්වේගයක් ඇති කරනවා. දැන් හැම වෙලාවෙම මොළය අපේ මොළය හැදිලා තියෙන්නේ එහෙම උද්වේගයකින් ජීවත් වෙන්න නෙමෙයි හැම වෙලාවෙම. දුක, වේදනාව, කරදර, බාධක වෙලා ගන්න සමහර ඒවා ඉටු වෙන්න වෙලාවක් ගන්නවා. පේටින්ස් තියෙනවා. හැබැයි දැන් වීඩියෝ ගේම්ස් වල ඒ වගේ ගේම්ස් වලට ඇබ්බැහි වුණාට පස්සේ එයාට නිකන් ඉන්න වෙලාවක් නෑ. හැම වෙලාවෙම ආස්වාදය, උත්තේජනය, කුතුහලය, මොනවාද සතුට, ප්‍රීතිය එකතු කරනවා. දැන් මේක හිඟ නැතුව හැම වෙලාවෙම ලැබුණා නම් අපි දන්නවා ඔහු ෆෝන් එකක් නම් පාවිච්චි කරන්නේ ෆෝන් එක නැති වුණා මේ ටික යට හම්බ වෙන්නේ. හම්බ වෙන්නේ නැති වුණාම ඔන්න එනවා මොනවාද? කනස්සල්, දුක, අසතුට. දැන් අපි හැම වෙලාවෙම කියන බෝරින් ඉන්න බෑ. ඒ කියන්නේ එයාට ඇත්තටම ඉන්න බෑ. ඇත්තටම ඉන්න බෑ. ඇයි? දිගු කාලයක් සතුටෙන් ප්‍රීතියෙන් ඉඳලා රිවෝඩ්ස් මානසිකත්වය හැම වෙලාවෙම ඔහුව තෘප්තිමත් කරනවා මනස. වීඩියෝ ගේම්ස් හරහා ඒ ස්ක්‍රීන් හරහා. එතකොට ඒක නොලැබෙනකොට මොනවද වෙන්නේ? ඉතාම ආවේගශීලී. කනස්සල්, දුක, දුක. අනිත් එක තමයි මොනවද කියන්නේ මේ සියලු දේ එපා වෙලා අධික කාංසාවට සහ ડિප්‍රෙෂන් වලට පත් වෙනවා. මේ తত্ত্বය ප්‍රකාශ වෙන්න පටන් ගත්තට පස්සේ අපිට තේරෙනවා මෙයා මානසිකව ඇබ්බැහි වීමකට යමින් ඉන්නේ කියලා. දැන් මේක තවත් ටිකක් මේව කරනවා නම් තවත් කියනවා නම් කායිකවත් ඇති වෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඇස් වල ප්‍රශ්න ඇති වෙනවා. ශරීරයේ කොන්දේ ප්‍රශ්න ඇති වෙනවා. එතන බෙල්ලේ රිදෙන එක, තොල් කටබල් වේලිලා යන එක. එතකොට කාර්ය සාධනයක් නැහැ. නින්දේ ගුණාත්මක බව නැති වෙනවා. නින්දේ ගුණාත්මක බව නැති වෙච්ච ගමන් මොළයේ රසායනික අසමතුලිතතාවයට පත් වෙනවා. ඉතින් මේ හරහා විශාල බලපෑමක් අපිට චර්යාවෙන් පෙවුනට ඇත්තටම මානසිකව ඒක වගේම ඉමෝෂන් එක කියන්නේ හැඟීමේ විශාල ප්‍රශ්න ගණනාවක් ඇති කරනවා. දැන් මේ දරුවෙක් මේ විදිහට දිගු කාලයක් හිටියට පස්සේ එයාව විසින් එයාව සමාජගත කරගන්න එයාට බැරි වෙනවා. මිස්ටර් ජානක මේ එක්ස්ප්ලේන් කරපු සයිඩ් ඉෆෙක්ට්ස් වල බලපෑම දැක්කම මටත් බයයි. මම තවදුරටත් මිස්ටර් ජානකගෙන් දැනගන්න කැමති ස්ක්‍රීන් ඇඩික්ෂන් නිසා ස්ක්‍රීන් ඇඩික්ෂන් වලට අධික ලෙස ලක් වූ දරුවෙකුගේ අධ්‍යාපනයට සහ අනාගතයට ස්ක්‍රීන් ඇඩික්ෂන් නිසා වන ඍජු බලපෑම මොන වගේද කියලා.
අංජන මම එකක් කියන්න. ඇත්තටම මෙවැනි තත්ත්වයකට දරුවෙක් දිගින් දිගටම මුහුණ දෙන්න දුන්න එක ඉතිස්සල පොඩ මේක එක්ස්ප්ලේන් කරලා ඉන්න. දැන් අම්මලා දන්නේ ඇත්තටම ස්ක්‍රීන් එකක් කියන්නේ මොකක්ද කියලා දැනගන්නේ නැහැ. ළමයක් සංවර්ධනය වෙන්න ඕන විදිහ දන්නේ නැහැ. ළමයාගේ මානසික සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. මේගොල්ලෝ හිතන්නේ කෑම දුන්නා, බඩ පිරුණා, ඇඳුම් දුන්නා, අපි ඔක්කොම යුතුයකම් කරා කියලා. කෑමට අමතරව මේගොල්ලෝ මොනවද දෙන්නේ? සමහරට කෑම කවන්නත් ෆෝන් එක දෙනවා. දැන් සමහර අය ඉගෙන ගන්න කියලාත් ෆෝන් එක දෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රවණතාවයක් තියෙනවා නම් ඇබ්බැහි වීමකට. ඒක මම පස්සේ කියන්නම් මොකක්ද කියලා. ඇබ්බැහි වීමට ප්‍රවණතාවයක් තියෙනවා නම් එයා ඉක්මනින් ඒ වෙත යොමු වෙලා ඒකත් එක්ක ජීවත් වෙන්න පටන් ගන්නවා. එතකොට මේක ඉගෙනීමට වෙන්නේ කොහොමද? දැන් හිතන්නකෝ හරි විදිහට නිදිය ගන්නෙ නැත්තම්, හරි විදිහට කෑම ගන්නෙ නැත්තම්, හරි විදිහට තමන්ගේ චර්යාවන් වල නියැලෙන්නේ නැත්තම්, ඔහු පාඩම් කරන්නේ නැහැ. ඔහු ගෙදර වැඩ කරන්නේ නැහැ. ඔහු ඉස්කෝලේ ගියාට ඉස්කෝලේ වැඩ කරගන්න බෑ. ඔහු ඉස්කෝලේ ගියාම ඔහුට නිදිමතයි. ඒ නිසා ඉස්කෝලේ වැඩ පැහැරෙනවා. ඉස්කෝලේ වැඩ පැහැරෙනවා විතරක් නෙමෙයි. ඔහුගේ මතක ශක්තිය අඩු වෙනවා. මොකද ඔහු මතකය කියන කොටස පාවිච්චි කරන්නේ නැහැ නේ මොලේ. මොලේ මතකය කියන කොටස පාවිච්චි කරන්න තමයි අපි ඉස්කෝලේ යවන්නේ. ඉස්කෝලේ ගිහලා කවි උගන්වන්නේ, මතක තියාගන්නේ, එක්සෑම් තියන්නේ, එක්කම තියාගන්නේ අපි මතක ශක්තිය වර්ධනය කරන්න. එතකොට මතක ශක්තිය නැති වෙනවා. ආවර්ජනය කිරීමේ හැකියාව සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. ඊළඟට අවධානය කියන කොටස, මොලේ හැදෙන අවධානය කියලා කොටස. attention. ඒ අවධානය කියන කොටස එක දෙයකට විතරක් තියන්න පුරුදු වෙනවා. ඔයගොල්ලෝ බලනවා ඇති සමහර වීඩියෝස් තියෙනවා මම දැක්කා. මේ අපේ මේ ෆෝන් පිළිබඳ වීඩියෝස් මම බලලා තියෙනවා ඇඩික්ෂන් සම්බන්ධව. පාරේ යනකොට අර පාරේ තියෙන ලොකු වලවල් තියෙන ඒ වලවල් වලට මේ මිනිස්සු දන්නේම නැතුව ෆෝන් එකත් වැටෙනවා. ඉතින් ඇයි අවධානයක් නැහැ. එක දෙයකට විතරයි අවධානය තියෙන්නේ. දැන් දිගු කාලයක් එක දෙයකට විතරක් අවධානය තියාගෙන ඉන්න පුරුදු වෙච්ච ළමයෙකුට හිතන්න බලන්න ඒ ළමයා වැඩිමහල් වුණා මොකද වෙන්නේ කියලා. එයාට ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. එතන අතාර්ථිකයි. තාර්ථිකත්වයක් නැයි තර්කය පාවිච්චි කරන්නේ නැහැ මොලේ. එතකොට තර්කයක් නැතුව බුද්ධියක් ඇති කරගත්ත තර්කයක් නැතුව එයාට ප්‍රඥාවන්තව ජීවත් වීමේ හැකියාවක් නැහැ. ඒ වගේම සංකල්ප නැහැ. ඔහුගේ ආකල්ප වර්ධනය වෙන්නේ නැහැ. එතකොට අවබෝධ කර ගැනීමේ හැකියාව දියුණු වෙන්නේ නැහැ මොලේ. දැන් මේ ඔක්කොම ගත්තාම ඔයගලන්ට තේරෙනවද මේ මිනිස්සයාත් නිකන් රොබෝ මිනිස්සෙක් වගේ තමයි හැදෙන්නේ. මේක තාම හැදිච්ච දැන් හැදීගෙන එනවා ඇත්තටම. හැදෙන මේ වගේ අය හැදෙනවා. එහෙම හැදුනාම එයා සමාජයට විශාල ප්‍රශ්නයක් වෙනවා. ගෙදරට ප්‍රශ්නයක්, ඔහුට ඔහුමම ප්‍රශ්නයක් පළවෙනි. ඊට පස්සේ ඔහු ගෙදරට ප්‍රශ්නයක්. ඊට පස්සේ ඒ ප්‍රජාවට, ඔහුගේ නෑයන්ට විශාල ප්‍රශ්නයක්. ඒ විතරක් නෙමෙයි. ඔව් රටටම විශාල ප්‍රශ්නයක් ඇති කරනවා. ඒ වගේම මිස්ටර් ජානක මම දැනගන්න කැමතියි කොහොමද දරුවෙක් ස්ක්‍රීන් ඇඩික්ෂන් වලට යොමු වෙන්නේ කියලා. මම හිතන්නේ අංජන මෙහෙම කතා කරනවා නම් මට කියන්න පුළුවන් දැන් අපි බැලුවා චර්යාවට බලපානවා, මනසට බලපානවා, හැඟීමට බලපානවා. ඔහුගේ අනාගතයට බලපානවා. දැන් මේ ටික ඔක්කොම ඇති වෙන්න හේතු සාධකයක් තියෙනවනේ. හේතු ප්‍රමාණයක් තියෙනවනේ. මේ හේතු ප්‍රමාණය තමයි අපිට වැදගත්ම වෙන්නේ. එක හේතුවක් තමයි මේකට දෙමව්පියන්ගේ නොදැනුවත්කම. දෙමව්පියන්ගේ නොදැනුවත්කම කියන්නේ දෙමව්පියෝ දන්නේ නැහැ මේ ෆෝන් එකක් දිගු කාලයක් ළමෙක්ගේ අතේ පාවිච්චි කරන අධීක්ෂණයකින් තොරව පාවිච්චි කරන්න දුන්නට පස්සේ ඔහු ඒකත් එක්ක බැඳෙනවා. නැත්තම් අපි කිව්වොත් මෙහෙමයි, අපේ මොළය හරි ලේසියෙන් බැඳෙනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් එක. කෘත්‍රිම බුද්ධිය සමග. අපේ මොළයත් බුද්ධියක්. ඒතර මේ බුද්ධිය හරි කැමති කම්මැලිව නිකන් ඉන්න, ඒ වගේම කෘත්‍රිම බුද්ධියට සියලු දේ බාර දීලා නිකන් ඉන්න කැමති. ඒ හින්දා ඉතා ඉක්මනින් ඒකට බැඳෙනවා. අනිත් එක තමයි දෙමව්පියෝ විදියට දැනගන්න ඕනේ ළමයාට තියෙන ආතතිය අඩු කරලා, තනිකම අඩු කරලා ජීවත් වෙන්න අවස්ථාව දෙන්න. දැන් ගොඩක් ගෙවල් වල ප්‍රශ්නේ තියෙන්නේ ළමයා තනියෙන් ජීවත් වෙන්න තියලා තියෙනවා. ඒ වගේම ළමයාට ආතතිය ඇති වෙනවා. අපි පාඩම් කරපාම්, පොත් කියවපාම්, අරක කියවපාම්, පන්ති යනවා, උදේ ඉඳන් යනවා 2 වෙනකන්, 2 ඉඳන් යනවා 4 වෙනකන්, 4 ඉඳන් මේ රෑප් ක්ලාස් කියනවා, සූම් ක්ලාස් කියනවා. දැන් ළමයෙකුට අවශ්‍ය කරන පසුබිමක්ද තියෙන්නේ.
ළමයි අධ්‍යාපනයෙන් විතරයි ගොඩ නැගෙන්නේ නෑනේ. ඉගෙනීමෙන් විතරද ළමයි හැදෙන්නේ නෑ. හරි? එතකොට ළමයෙකුට ලැබෙන්න ඕන සුරක්ෂිත රැකවරණභාවය සහ රැකවරණයක් තියෙනවා. මේ එකක්වත් ලැබෙන්නේ නැතුව ළමයාට දාන්නේ ප්‍රෙෂර් එක. ඒ කියන්නේ පීඩනයක් ඇති කරනවා. ඒ ළමයාට ආතතිය ඇති කරනවා. දැන් ළමයෙක්ගේ ආතතිය සහ තනිකම සහ කම්මැලිකම ඇති වුණාම ළමයා ඉක්මනින්ම යොමු වෙන්නේ මොකේද? ෆෝන් එකට. ඒතර අම්මට දැනුමක් නැහැ. ළමයාට ආතතිය සහ කාංසාව ඇති වෙනවා. ඒ වගේම තනිකම ඇති වෙනවා. ඔහු යනවා ෆෝන් එකට. දැන් ප්‍රශ්නේ තියෙන්නේ විනෝදාංශයක් නැහැ. එතකොට ළමයෙකුට විනෝදාංශයක් නැත්තම් ළමයෙකුට සන්තෝෂ වෙන්න ක්‍රමවේදයකුත් නැත්තම් සමූහ සම්බන්ධතාවයකුත් නැත්තම් ඒ ළමයා කායෙක්ද සම්බන්ධ වෙන්නේ? ඒ ළමයා සම්බන්ධ වෙන්නේ කෙලින්ම ෆෝන් එකත් එක්ක. එතකොට බාහිර ක්‍රියාකාරකම් නැතිකම, බාහිර ක්‍රියාකාරකම් නැහැ, විනෝදාස්වාදයට දේවල් නැහැ, දෙමව්පියෝ අතර මව පියා ළමයි අතර හොඳ සම්බන්ධතාවයක් නැහැ, එදා ඉඳලා කතා කර ගැනීමක් නැහැ, සෙනෙහසෙන් කරුණාවෙන් හැඟීමෙන් බර ජීවිත රටාවක් නැහැ පවුල ඇතුලේ. හරි. එතකොට මොකද්ද වෙන්නේ? තනිකම, ආතතිය, එතකොට වින්දනයක් නැති ජීවිතය, බෝරින්, ඒ ඔක්කොම ඇති වෙනවා ළමයාට. හැබැයි ළමයාට ෆෝන් එකට ගියාම කමෙන්ට්ස් එනවා, ලයික්ස් එනවා, ඊට පස්සේ මොනවද එන්නේ? රිවෝඩ්ස් එනවා. දැන් බලන්න කොතන ළමයා ඉන්නේ කියලා. ළමයාට ලැබෙන්න ඕන ඔක්කොම ටික මේ ෆෝන් එකෙන් හම්බ වෙනවා. ආදරයක් නැහැ පිටාය, නමුත් හම්බ වෙනවා. ඒ හම්බ වෙනව නම් ළමයා කොතන නවතින්නේ? එතන. ඉතින් මේක ඇති වෙන්න මූලිකම හේතුව තමයි ගුරුවරුන්ගේ නොදුනුවත්කම, මව්වරුන්ගේ නොදුනුවත්කම, ඒ වගේම අධීක්ෂණයෙන් තොරව පාවිච්චියට ඉඩ හැරීම. ඒක තමයි මූලික වෙන්නේ. ෆෝන් පාවිච්චි කරන එක වැරදි නෑනේ. ෆෝන් පාවිච්චි කරන්න. හැබැයි අධීක්ෂණයක් නැතුව ෆෝන් එකක් පාවිච්චි කරන්න දෙන එක වැරදි. අවුරුදු 13ට අඩුයි. අපි දැන් ස්ක්‍රීන් ඇඩික්ෂන් ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම මම දැනගන්න කැමති ස්ක්‍රීන් ඇඩික්ෂන් පිළිබඳව කරලා තියෙන රිසර්චස් මොනවද? ඒ වගේම දැනට ඉදිරිපත් කරලා තියෙන තියරිස් මොනවද කියලා. අපිට පදනමක් නැතුව කතා කරන්න බෑ අංජන. හැමදේම කතා කරනවා නම් ඒකට පදනමක් තියෙන්න ඕන. ඒ පදනමක් නැතුව අපිට කතා කරන්න පුළුවන් කමක් නැහැ. අපි මේ සම්බන්ධව වැඩ කරන විදියට. එතකොට අපිට දන්නවා උදාහරණයක් වශයෙන් මම කියන්නම් න්‍යායන් කීපයක් ඔය ඇහුව නිසා දැන ගැනීම පිණිස දැන් අපි සමන social learning theory ඇල්ෆර්ඩ් බන්දුරාගේ. මොකද්ද කරන්නේ? එයා කියනවා නිරීක්ෂණයෙන්, අත්දැකීමෙන්, නිරීක්ෂණයෙන් සහ ගවේෂණයෙන් තමයි ඉගෙන ගන්න ළමයි. දැන් අපි කියමුකෝ මේ සමාජ මේ social learning දේ සමාජ ඉගෙනුම් න්‍යාය කියන්නේ දෙයක් දකින්න එකෙන් අනිත් අය පාවිච්චි කරන විදිහෙන් ඒක ඉගෙන ගන්න. දැන් මේක ඇත්ත නෙමෙයිද? තාත්තයි අම්මයි, තාත්තත් ගේම් ගහනවා, අම්මත් ගේම් ගහනවා, ආච්චිත් Facebook බලනවා. දැන් මේවා බල ඉන්නකොට ළමෙක් නිකන් ඉන්නවා. ඒගොල්ලොත් හිතනවා මේක මොන හරි ඇති ඒක කරලා බලන්න ඕනේ කියලා. ඒක නිසා ප්‍රතිරූපය හරි වැදගත්. මේ න්‍යාය අනුව හරි ප්‍රතිරූපයක් දෙන්න ඕනේ ළමයින්ට. ඒ ප්‍රතිරූපය මත තමයි ළමයි නිරීක්ෂණය කරලා අනුකරණය කරන්නේ. ඉතින් ළමෙක්ගේ ඒක ඇත්ත නෙමෙයිද? ඒ න්‍යාය අනුව ඇත්තනේ. අපි අපේ අනුකරණයට එනවා ප්‍රතිරූපය මත අනුකරණය කරලා ඉවරලා නිරීක්ෂණය කරලා අනුකරණය කරනවා. ඒක තමයි න්‍යායෙන් කියන්නේ. දැන් අපි කියමු behavioral therapy කියන්නේ මොකද්ද? ඒ කියන්නේ හැසිරීම වැඩි වෙනවා පෙළඹවීමක් තියෙන දෙයට. දැන් ස්කිනර් කියන්නේ මේක. તો BFS ස්කිනර් කියනවා හැසිරීම වැඩි වෙන්නේ එයාට ආස්වාදයක් ගෙනල්ලා දෙන දෙයට. එයාට සතුට ගෙනල්ලා දෙන දෙයට එයා පෙළඹෙනවා. එතකොට දැන් එයාට සතුට ගෙනල්ලා දෙන්නේ නැත්නම් ගෙදර අම්මගේ පාඩම් වැඩවලින් ඉස්කෝලේ එයා කරන දේවල් වලින් විනෝදයක් ගෙනල්ලා දෙන්නේ නැතුව එයාට ෆෝන් එකෙන් විනෝදය ගේනවා නම් හරි. එතකොට මම දැන් ඩ්‍රග් ඇඩික්ෂන් ගැන කතා කරනකොට මේක කතා කරනවා. විනෝදය ගේනවා නම් ෆෝන් එකෙන් ඒක යනවා. ඒක තියරි එකක්. න්‍යායක්. පෙළඹවීමක් තියෙන විනෝදය තියෙන වින්දනය තියෙන හැමතැනම පෙළඹවීමක් තියෙන පෙළඹවීමට චර්යාව වෙනස් වෙනවා. හරි. ඒතර කොග්නිටිව් තියරි එක. ඒ කොග්නිටිව් තියරි එකේ මොකද? හේතුවාදී සිතුවිලි තියෙන්න පුළුවන්. මිත්‍යා සිතුවිලි තියෙන්න පුළුවන්. වෙනත් ළමයි එදිනදා ජීවිත වෙන පරිසරයේ සමකාලීනයන් අතර තියෙන අදහස්, ඒ කියන්නේ දත්ත, ඒ ඔක්කොම තුලින් පෙළඹවීමක් ඇති වෙනවා කියන එකයි. දැන් බයෝසයිකෝසෝෂල් තියරි කියලා තියරි එකක් තියෙනවා. ඒකෙන් කියන්නේ මොකද්ද? ඥානමය වශයෙන්ොත් පෞල විදියටත් චර්යාත්මකවත් සමාජේනොත්
බලපෑමක් ඇති වෙනකොට බල ජානමය වශයෙන් මොකද ජානමය වශයෙන් කියන අපි කියමුකෝ යම් ඇබ්බැහිවීමක සීයා ආච්චිලා මේ මුතුන් මිත්තලා ඉඳලා තියෙන ඇබ්බැහිවීමට වැඩි ප්‍රවණතාවයක් තියෙන ජාන තියෙන පවුලක නම් ලේසියෙන් ඒ ජාන තියෙන පවුලක අය එකට ඇබ්බැහි වෙන්න පුළුවන්. දැන් ඇටැච්මන්ට් තියරි. දැන් ඇටැච්මන්ට් තියරි එකෙන් කියන්නේ සම්බන්ධතාවල් ගොඩ නැගෙන්නේ සම්බන්ධතාවල් හැදෙන්නේ ඔහුට විනෝද ආස්වාදයක් ගෙනල්ලා දෙන දේත්. දෙකනේ ගණන් සර්ලත් එක්ක ගොඩක් මාත් තරහයි ගණන්. ඇයි මටත් ගණන් බෑ. හේතුව තමයි ගණන් බැරි වුණේ අපේ සර් අපිට ගහන. ඒ නිසා ඇටැච් වෙන්නේ නැහැ. එතකොට වැඩියෙන් සම්බන්ධතාවය හැදෙන්නේ එයාට ලේසියෙන් පහසුවෙන් වින්දනයක් ගන්න පුළුවන් තැන. ඒක තමයි ෆෝන් එක. ඉතින් ඒක නිසා අපිට කියන්න බෑ කවදක්වත් මේ න්‍යායන් 18ක් විතර තියෙනවා. මේ 18ම පාවිච්චි කරලා බැලුවත් අපිට තේරෙන එක දෙයක් තියෙනවා. ඒක තමයි ළමයි ජීවත් වෙන්නේ වින්දනය ආස්වාදය වෙනුවෙන්. ඒක නිසා යාට ක්‍රීඩා කරන්න ඕනේ, එළියට යන්න ඕනේ, පාක් එකේ ඇවිදින්න ඕනේ, පවුලක් විදිහට එකට කෑම කන්න ඕනේ. ඒ කියන්නේ මුළු ශරීරයේම තියෙන ඉන්ද්‍රියම් පහම උත්තේජනය වෙන කාලෙට අපි කියන්නේ ළමා කාලේ කියලා. ඒ කියන්නේ පංචේන්ද්‍රයේම උත්තේජනය වෙන කාලේ තමයි ළමා කාලේ. එතකොට ළමා කාලේදී ඒ දෙන්න ඕන උත්තේජනය ඔහුට ලැබෙන්නේ නැතිකොට ඒකෙන් රසාස්වාදය ආස්වාදය වින්දනය සතුට ප්‍රීතිය ඒක ලැබෙන්නේ නැත්තම් හැඟීමට සෙනෙහස ආදරය කරුණාව හරි ඒව ලැබෙන්නේ නැත්තම් ළමයි ඒව ලැබෙන තැන්වලට මාරු වෙනවා. ඒ මාරු වීම අපි කියනවා ඇබ්බැහි වීමක් කියලා. ඒක මාරු වෙන්නේ වැරදි තැනකට. ඉතින් ඒක නිසා මේ ගැන කල්පනාවෙන් ඕනේ අපි වැඩ කරන්න. මේ වගේ ගැටලුවලට මුහුණ දී තිබෙන දෙමව්පියන්ට ඒ වගේම ගුරුවරුන්ට සහ මේ ගැන උනන්දුවක් දක්වන අයට මේ පිළිබඳ තවදුරටත් දැනුම වැඩි කරගන්න තව ක්‍රමයක් තියනවාද? ඔව් අංජන. දැන් අපි පටන් අරන් තියනවා එකක් ඇවිල්ලා මගේ ෆ්‍රී සෙමිනා යනවා. ඒක ඇවිල්ලා සමාජ අභිවෘද්ධිය වෙනුවෙන් කරන සෙමිනාර්ස් තියෙනවා. ඒ සෙමිනාවල අපි කතා කරනවා මේ සම්බන්ධව. නමුත් අපි කියමුකෝ වෘත්තිමය ලෙස ජීවත් වෙන අය වෘත්තිමය ලෙස ළමයි එක්ක වැඩ කරන අය ඉන්නෝනේ. අපි කියමු ගුරුවරු කියලා නැත්නම් අපි කියමුකෝ පෙර පාසල් ගුරුවරු, ප්‍රාථමික අංශයේ ගුරුවරු, ඒ වගේම ලොකු ඒ කියන්නේ ද්විතීය අංශයේ ගුරුවරු. ඊළඟට කවුද? ඊළඟට ළමයි එක්ක වැඩ කරන කවුරු හෝ අය. මේ ගැන වැඩිදුර අධ්‍යයනය කරගන්න ඕන නම් අපේ තියෙනවා පාඨමාලාවල් හෙඩ්ෆ්‍රෙස් ෆවුන්ඩේෂන් එක යටතේ සහතික පත්‍ර පාඨමාලාවල්. ඒ පාඨමාලාවල් වල විශේෂයෙන්ම අපි කතා කරන්නේ ළමෙක්ගේ අබ්බැහිවීමක් කියන්නේ මොකද්ද? ළමයි මානසික අපහසුතාවයන් මොනවාද? ඒ වගේම ළමෙක්ගේ සංවර්ධනය වෙනුවෙන් දෙමව්පියෝ විසින් ඒ වගේම වටපිටාවේ සමාජයේ ඥාතීන් තමන්ගේ වටපිටාවේ ඉන්න අය මොනවද කරන්න ඕනේ කියලා. ඒතර මේ අංශ තුන හරහා මේ සර්ටිෆිකේට් කෝස් එකක් තියෙන ඒ කෝස් එකට ජොයින් වෙන්න පුළුවන්. ඉතාමත් සහනදායි මිලකට ජොබට සහභාගී වෙන්න පුළුවන්. ඊට අමතරව ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් තියෙනවා. ඒක වෘත්තිමය සුදුසුකමක් වෙනුවට පාවිච්චි කරන්න. ඒ වගේම ඩිප්ලෝමා එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ වෙනුවෙන්ම උගන්වන්න පුළුවන් තත්ත්වයේ ගුරුවරයෙක් වෙන්න. ඉතින් මේ හරහා තමයි අපේ මේ කෝසස් හදලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ වගේ අවශ්‍යතා තියෙන අයත් එක්ක වැඩ කරන අයට ඒ අයට අනිත් අය වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. අපි අද කතා කරේ ස්ක්‍රීන් ඇඩික්ෂන් ගැන. මම විශ්වාස කරනවා ජීවිතේට හිතුවේ නැති දේවල් අපි අද ස්ක්‍රීන් ඇඩික්ෂන් ගැන ඉගෙන ගත්තා. ගොඩක් අය ස්ක්‍රීන් ඇඩික්ෂන් ගැන තේරුම් අරන් තිබ්බ විදිහ මේ වීඩියෝ එක බැලුවට පස්සේ ස්ක්‍රීන් ඇඩික්ෂන් කියන්නේ මොන වගේ දෙයක්ද? මේ ස්ක්‍රීන් ඇඩික්ෂන් වලට ලක් වෙච්ච දරුවෙක්ව අපි හඳුනගන්නේ කොහොමද? ඒ වගේම ස්ක්‍රීන් ඇඩික්ෂන් නිසා දරුවෙක්ට වෙන කායික බලපෑම්, ඒ වගේම මානසික බලපෑම්, ඒ වගේ ගොඩක් දේවල් ගැන අපි කතා කරා. මම හිතනවා අද මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ ස්ක්‍රීන් ඇඩික්ෂන් ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. ඒ වගේම මම නැවතත් ඔයගොල්ලන්ගෙන් ආරාධනා කරනවා මේ වගේ සබ්ජෙක්ට්ස් ගැන උනන්දු වෙන හැමෝම අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා. අපි subscribe කරන්න, ඒ වගේම bell icon එකත් click කරන්න කියලා මම ආරාධනා කරනවා. මේ වගේ හරවත් මාතෘකාවකින් අපි ඊළඟ සතියේ හමු වෙන බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. බොහොම ස්තුතියි.